ගොවිපළ යාන්ත්‍රීකරණය. ගොවිපළ ක්‍රියාකාරකම් සඳහා විවිධ යන්ත්‍රෝපකරණ භාවිතය ගොවිපළ යාන්ත්‍රීකරණයයි. ගොවිපළ යාන්ත්‍රීකරණය සිදු කරන අවස්ථා බිම් සැකසීම, බෝග සංස්ථාපනය, අතුරු යද්යෑම, අස්වනු නෙලීම, අස්වනු වෙන් කිරීම හා පිරිසිදු කිරීම. ගොවිපළ යාන්ත්‍රීකරණයේ වැදගත්කම කාර්යක්ෂමතාවය ඉහළයි, වැඩ පහසුයි, කම්කරු ශ්‍රම ඌනතාවයට පිළියමක් වීම, භූමියේ ඵලදායීතාවය ඉහළ නැංවිය හැකිවීම, ලාභය වැඩි කරගත හැකිවීම, ශ්‍රම අවශ්‍යතාවය අඩුවීම. බිම් සැකසීමේ අවශ්‍යතාවය වල්පැළ පාලනය කිරීමට, ශාක වර්ධනයට සුදුසු පාංශ පරිසරය ගොඩනැගීමට, පසක පවතින අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමට, ජල වහනය දියුණු කිරීමට, පාංශු වාතය ඇති කිරීමට, පස්සට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් පස්ස සාරවත් කිරීමට. ගොවිපළ යාන්ත්‍රීකරණයේ අවාසි, ආර්ථික අවාසි, ඉහළ ආරම්භක වියදම. යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට මෙය දැරීම දුෂ්කර විය හැකියි. අධික නඩත්තු වියදම. යන්ත්‍ර අලුත් ඇඩියා කිරීම, අමතර කොටස් සහ ඉන්ධන සඳහා නිතරම වියදම පැමිණේ. විශේෂඥ සේවා අවශ්‍ය වීම. යන්ත්‍ර අලුත් ඇඩියා කිරීම සඳහා පුහුණු කාර්මික ශිල්පීන් අවශ්‍ය වන අතර ඔවුන්ගේ සේවා මිල අධික විය හැකියි. සමාජ ප්‍රශ්න, විරකියාව වැඩිවීම. යාන්ත්‍රීකරණය මගින් මිනිස් ශ්‍රම අවශ්‍යතාවය අඩුවන නිසා ගම්බද ප්‍රදේශවල රැකියා අහිමි වීම සිදුවිය හැකියි. සාම්ප්‍රදායික දැනුම අහිමි වීම. පැරණි ගොවිතැන් ක්‍රම සහ කුසලතා අලුත් පරම්පරාවට සම්ප්‍රේෂණය නොවි අතුරුදහන් විය හැකියි. පාරිසරික ගැටලු. පාංශු සම්පීඩනය. බර යන්ත්‍ර භාවිතය මගින් පස සම්පීඩනය වී එහි ගුණාත්මක භාවය අඩු විය හැකියි. පරිසර දූෂණය. ඉන්ධන දහනයෙන් වායු දූෂණය සහ තෙල් කාන්දු වීමෙන් ජල දූෂණය විය හැක. ජෛව විවිධත්වය අඩුවීම. යාන්ත්‍රීකරණ ක්‍රම මගින් ප්‍රාදේශීය භෝග ප්‍රභේද සහ ස්වභාවික පරිසර පද්ධති විනාශ විය හැක. තාක්ෂණික සීමාවන්. කුඩා ඉඩම් සඳහා නුසුදුසු වීම. විශාල යන්ත්‍ර කුඩා හෝ අක්‍රමවත් හැඩති ඉඩම්වල භාවිතයට සුදුසු නොවේ. තාක්ෂණික දැනුමේ අභාවය. ගොවීන්ට නවීන යන්ත්‍ර භාවිතය සහ නඩත්තුව පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් නොලැබීම අවශ්‍යයක් විය හැකියි. බිම් සැකසීමේදී සැලකිය යුතු කරුණු වනුයේ සීසාන කාලාන්තරය සහ සීසාන ගැඹුරයි. බිම් සැකසීමේ උපකරණ ක්‍රියා කිරීමට යොදන බලය අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. මිනිස් බලය, සත්ත්ව බලය, යාන්ත්‍රික බලය. මිනිස් බලයට උදාහරණ තමයි උදැල්ල, මුල්ලුව, රේඛය, චොපින් හෝ සීස් හෝ 3 point කල්ටිවේටරය, අත්රිජරය. සත්ත්ව බලයට උදාහරණ තමයි ගැමි නගුල, යකඩ නගුල, තලපෝරුව, බුරුම පෝරුව. යාන්ත්‍රික බලයට ද්විරෝධ ට්‍රැක්ටරය හා සිවුරෝධ ට්‍රැක්ටරය භාවිතා කරන්න පුළුවන්. ද්විරෝධ ට්‍රැක්ටරයට හැඩලෑලි නගුල, රොටවේටරය, රිජරය. සිවුරෝධ ට්‍රැක්ටරයට තැටි නගුල, රොටවේටරය, කොකු නගුල, තැටි පෝරුව ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. භාවිතා කරන අවස්ථාව අනුවද බිම් සැකසීමේ උපකරණ වර්ගීකරන්න පුළුවන්. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම, අතුරියත් යෑම. ප්‍රාථමික බිම් සැකසීමට උදැල්ල, උදළු මුල්ලුව, ගැමි නගුල, යකඩ නගුල, හැඩලෑලි නගුල, තැටි නගුල ගන්න පුළුවන්. ද්විතීයික බිම් සැකසීමේ උපකරණවලට උදැල්ල, උදළු මුල්ලුව, තලපෝරුව, බුරුම පෝරුව, රොටවේටරය, රිජරය, මට්ටම් ලෑල්ල, කොකු නගුල, තැටි පෝරුව ගන්න පුළුවන්. බිම් සැකසීමේ උපකරණ නඩත්තුව. පිරිසිදු කර වියලා තැබීම, කැඩුණු තැන් ප්‍රතිසංස්කරණය, චලනය හා ප්‍රමාණය වන තැන් සඳහා ස්නේහක තෙල් භාවිතා කිරීම, මල නොබෙදෙන ආකාරයට තෙල් ආලේප කර තැබීම. අතුරියත් යෑම. භෝගය ක්ෂේත්‍රයේ තිබියදීම පස්සේ සිදු කරන විවිධ බිම් සැකසීමේ ක්‍රියා අතුරියත් යාම ලෙස හඳුන්වයි. අතුරියත් යෑමේ ක්‍රියා පස බුරුල් කිරීම, පසට පොහොර කලවම් කිරීම, ශාකමලට පස් එකතු කිරීම, පාත්ති ප්‍රතිසංස්කරණය කර සකස් කිරීම, වල් පැළ පාලනය කිරීම. අතුරියත් යෑමේ උපකරණ උදැල්ල, උදළු මුල්ලුව, කල්ටිවේටරය, හෝ වර්ග සීස් හෝව, චොපින් හෝව, MI හෝව, V ප්ලේට් හෝව.
වල් පැල නෙලන යන්ත්‍ර. ගොඩබිම සඳහා වල් පැල කපන යන්ත්‍රය. මඩබිම සඳහා ජපන් රොටරි වීඩරය. යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන අතුරුඅධ්‍යයමේ උපකරණ කොකු නගුල ඇන දත් පෝරුව. අන්නාසි කෙසෙල් සහ පොල් වගාවන් වල ද්විරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර් වලට උපකරණ සවි කිරීමෙන් අතුරුඅධ්‍යයම සිදු කරනු ලබයි. ද්විරෝධ ට්‍රැක්ටරයේ බල සම්ප්‍රේෂණ පද්ධතිය. ද්විරෝධ බල සම්ප්‍රේෂණය එන්ජිම වී-පටි එළවුම ක්ලචය ගියර පෙට්ටිය රෝධ. සිවුරෝධ ට්‍රැක්ටරයේ බල සම්ප්‍රේෂණ පද්ධතිය. සිවුරෝධ බල සම්ප්‍රේෂණය එන්ජිම ජවරෝධය ක්ලචය ගියර පෙට්ටිය නිමි එළවුම අක්ෂිදඬු රෝධ. තුන්බුරුක් ඈඳුම. සිවුරෝධ ට්‍රැක්ටරයට විවිධ උපකරණ නගුල් හා විවිධ ආම්පන්න ඇඳීම සඳහා තුන්බුරුක් ඈඳුම භාවිතා වේ. මෙය ද්‍රාව බල පද්ධතිය මගින් ක්‍රියා කරයි. සිවුරෝධ ට්‍රැක්ටරය දෙසට වූ විශාල රෝධ දෙකෙන් ඇතුළු පැති ඇමුණුම් පිහිටුවා ඇති අතර මුදුන් ඇමුණුම රියදුරු අසුනට යටින් පිහිටා ඇත. දකුණු පැති ලීවරය උස් පහත් කිරීමට පොටක් සහිත ලීවරයක් සහ එය කරකැවීමට හැඩලයක් ඇත. පැති ඇමුණුම් දෙපස පැද්දීම පාලනය කිරීමට දම්වැල් හා ඇන මුරිච්චි යොදා ගනී. තුන්පුරුක් ඈඳුම මගින් ට්‍රැක්ටරයට සවි කරන උපකරණ. සිවුරෝධ ට්‍රැක්ටරය සීසෑමේදී තැටි නගුල ජපන් පරිවර්තන නගුල මෝල් බෝඩ් නගුල. කැට පොඩි කිරීමේදී තැටි පෝරුව රොටවේටරය කොකු නගුල. සමතලා කිරීමේදී මට්ටම් පෝරුව ලෙවලය.